විජය කුමාරතුංගයන් කියන ඒ අසහාය මානව හිතවාදියා වෙනුවෙන් ඉතාම සාමාන්‍ය මිනිස්සු විදිහට අපිටත් ලොකු ලෝභකමක් තියෙන නිසා මම මේ ප්‍රශ්නේ අහන්නේ. විජය කුමාරතුංගයන් ඇත්තටම දේශපාලනයට නාවා නම් අදටත් ජීවතුන් අතර ඉන්න තිබුණා නේද? ඒක ඉතින් කියන්න අමාරුයි. හැබැයි ඉතින් නාවනම් මරන්න හේතුවක් නැහැ. එයාට හැමෝම ආදරේ නිසා සමහරු ඊර්ෂ්‍යාවෙන් ඇති. ඊර්ෂ්‍යාකාරයෝ ඉතින් හැමදාම ඉන්නවනේ ලෝකේ. මිනිස්සුන් හතේ ඉන්නකන් ඊර්ෂ්‍යාකාරයෝ ඉතින්දී. ඉතින් එතකොට නිකම් පුද්ගලික ඊර්ෂ්‍යාවක් තිබුණා කියලා මරන්නේ නැහැ නේ. දේශපාලනයට ආව විතරක් නෙමෙයි දේශපාලන වශයෙන් මහා අභියෝගයක් වුණා. මේ වෙන අදහස් තිබුණා හිට. අන්තිමට යාම මැරුවේ විජේම නවුස් කෙරුවා මං එපා කියද්දී එයාට වෙඩි තියන්න දවස් 10කට විතර පෙර. ඒක පත්තරවල ගියා. විශේෂයෙන් මේලා ඒ කාලේ දවස පත්තරය කියලා තිබුණා. දැන් ඒක වැහිලානේ. දවස පත්තරේ මේ මුල් පිටුවේ මං හිතන්නේ හෙඩ්ලයින් ගියේ විජය කුමාරතුංග වමේ සහ දෙමළ සුළු ජාතික පක්ෂවල සන්දානක මේ පොදු අපේක්ෂකයා කියලා. ජනාධිපතිවරණයට. ඒතර අපේක්ෂකයෙක් හිටියේ මැතිනියයි රණසිංහ ප්‍රේමදාසයි විජය එනවා නම් විජය. ඊට දවස් 10කට පස්සේ තමයි විජය වීර ලව්වා විජයව මැරෙව්වේ. මම කියන්න මෙපා මේක මේ නොමිනේෂන් එනකන් කියලා කිව්වා. ඒ වුණාට ඇහුවේ නෑ කොමාරික කිව්වා පත්තරයකට. දවස් පත්තරේ ගියා අතව මොකද ගියාද මන් දන්නේ නෑ. මම මේක දැක්ක ගමන් ආයේ විජයට බැනගෙන ගියා. එතකොට මොකද ඒ වෙනකොට JVP එකෙන් විජයගේ නම බිත්තිවල ගහනවා. විජේවයි ජේ.ආර් මරනවා විජේ ඔයාගේ ප්‍රධානීන් කීප දෙනෙක් දැන් අපි UNP එකටත් අපි UNP විරෝධී. ඒ වුණාට විජේ තමයි අනිත් විපක්ෂයේ හිටපු අයගෙන් ටාගට් කෙරුවේ. මොකද ඒගොල්ලන්ට අභියෝගයක්